කාලයක් තිස්සේ දුම්බීලා නතර කළාම ඔයාගේ ඇඟට අපහසුවක් දැනෙන ලක්ෂණ මොනවද? දුම්බීම නතර කරගන්නේ කොහොමද කියලා අපි කලින් වීඩියෝ දෙකකින් කතා කළා. දුම්බීම නතර කරලා දවස් කීපයක් යනකන් ඔයාට හිස රදය, බඩ බුරුලට යාම හෝ බඩ වේලීම, මහන්සි ගතිය, කැස්ස වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. දුම්බීම නවත්තලා දෙවැනි හෝ තුන්වෙනි දවසේදී තමයි මේ ලක්ෂණ වැඩිපුරම ඇති වෙන්නේ. මේ ලක්ෂණ ඇති වෙන්න හේතුව තමයි දුම්වැටිවල තියෙන නිකොටීන් කියන ඇබ්බැහිකාරක ද්‍රව්‍ය දුම්බීම නතර කළාට පස්සේ ඇඟට ලැබෙන්නේ නැතිවීම. නමුත් ඔයාගේ ඇඟට අපහසුතාවයක් දැනෙන මේ ලක්ෂණ දවස් 10ක් 14ක් වගේ කාලයක් යද්දි නැති වෙලා යනවා. ඔයාට ඉවස ගන්න බැරි තරම් දරුණුවට මේ ලක්ෂණ දැනෙනවනේ. ඒ නිසා දුම් බොන එක නතර කරලා දිගටම ඉන්න බැරුව ආයෙත් දුම් වැටියක් බොන්නම ඕන තැනකට පත් වෙනවා නම් විතරක් මනෝවෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නිකොටින් තියෙන වෙනත් ඖෂධයක් తాවකාලිකව අරගෙන ඇඟට දැනෙන මේ දරුණු අපහසුතාවය නැවත දුම් වැටියක් පාවිච්චි කරන්න අවශ්‍ය නොවන මට්ටමට తాවකාලිකව අඩු කරගන්න පුළුවන්. ඉන්පස්සේ මනෝවෛද්‍ය උපදෙස් මත ඒ ඖෂධත් ක්‍රමක්‍රමයෙන් නවත්තලා දිගටම දුම් බීමෙන් වැළකීලා ඉන්න ඔයාට පුළුවන්. දුම්බීම නතර කරලා ටික කාලයක් ඉඳලා නැවත දුම් වැටියක් පාවිච්චි කළොත් මොකද වෙන්නේ? මේකට උත්තරේ අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. දුම් බීමෙන් ගැලවෙන්න බැරුව ඉන්න ඔයා දන්න හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.